සුබදසක් ඔයගලන්ට අපි ටෙකින් සොෆ්ට් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. එතකොට සෑහෙන කාලෙකින් මම වීඩියෝ එකක් ගේන්නේ. හේතුව මම අධ්‍යාපනික කටයුතු වල ඉන්දියා ඊට පස්සේ ආපහු මම බිස්නස් වගේ පටන් ගත්තා. ඒ දේවල් නිසා මට වීඩියෝස් කරන්න බැරි වුණා. ඉතින් මේ අහම්බෙන් මම වැඩ කරන තැන මම අස් කරනකොට මට හම්බුණා මගේ පරණ ගැජට් එක. මේ තියෙන ගැජට් එක. එතකොට ඒක අද අපි බලන්න හදන්නේ කොහොමද වැඩ කරනවද කොහොමද කියලා. ඉතින් මේක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි. මේ ටූල් එක මම ගද්දී කියන්නේ මිට කලින් ගද්දී 14,000ක් විතර වුණා. මොකද ඒ කොරෝනා කාලේ තමයි මම මේක බයි කළේ. එතකොට මේකේ මම ඔයාලට පෙන්නන්නම් බෑක් කැම් එකෙන් මේ තියෙන ඒ ටූල් එක. ඒක මේක මයික්‍රොස්කෝප් එක. මේකේ සාමාන්‍යයෙන් මැක්සිමයිස් කරන්න පුළුවන් 50 ගුණයක් වෙනකන් සහ 1600 ගුණයක් වෙනකන්. එතකොට මේකේ දැන් ප්ලගින් කරලා තියෙන නිසා මෙතන ලයිට් එකක් පත්තු වෙනවා. එතකොට මේක ස්ටෑන්ඩඩ් එකත් කියන්නේ ස්ටෑන්ඩ් එක එක්ක මේ මයික්‍රොස්කෝප් එක තමයි සාමාන්‍යයෙන් 14,000ක් උනේ. මේක විතරක් ගන්න නම් මම හිතන්නේ ඊට අඩුවෙන් ගන්න පුළුවන්. සහ මේ දැන් වෙනකොට ගාන අඩු වෙලත් ඇති. ඕගන්න පේනවා ඇති මෙතන දුවිල කොච්චර තියෙනවද කියලා. මොකද මේක පාවිච්චි කළේ නැහැ. මේ අද තමයි මේ දැක්ක නිසා මම මේ වීඩියෝ එකක් ගන්න හිතුවේ. ඔයාලට මම වීඩියෝ එක ගෙනල්ලා තිබ්බේ නැහැ මේක ගැන. ඔයගොල්ලෝ දන්නවා මම කලින් ෆෝන් රිපෙයාරින් කළා කැම්පස් එකේ ඉන්න කාලේ පාර්ට් ටයිම් එකක් විදිහට. ඊට පස්සේ දැන් මම වෙනම බිස්නස් එකක් කරගෙන යනවා sasi.lk කියලා ඩෙකොරේෂන් සම්බන්ධයෙන්. මේ හැඩි වෙලා තියෙන ඒකට අදාළව වැඩ කරන නිසා හැමතිස්සෙම හරි දැන් හොඳයි. මොකද මම ඊට කලින් මීට වඩා අවුලෙන් තිබ්බේ අදහස් කරත් තමයි මේක හම්බ. හරි මේක වැඩ කරන විදිය ගැන මම පොඩ්ඩක් කියන්නම්. මගේ ඒකට මේකට දාලා software එකක් තියෙනවා. මේක plug and play කියන විදියෙන් නෙමෙයි මේක තියෙන්නේ. හරි එතකොට plug and play විදියෙන් නෙමෙයි මේක තියෙන්නේ. ඒ නිසා ඒකට software එකක් ඕන වෙනවා. ඔයාලට මම පෙන්නන්නම් මේකේ තියෙනවා මේ මේකේ මම ආයි back cam එක දාන්නම්. මේකේ තියෙනවා මේ USB port එකක් මේ USB වලින් තමයි plug කරන්න තියෙන්නේ. එතකොට ඒකේ මේකේ micro USB තියෙනවා. ඊට පස්සේ type A එක තියෙනවා. ඊට පස්සේ type C තියෙනවා. එතකොට මේක phone වලටත් use කරන්න පුළුවන්. මේක zoom out නම් වෙන්නේ නැතුව ඇති. ෆෝන් වලටත් පුළුවන්. එතකොට මේ මයික්‍රෝ එකට මේ මයික්‍රෝ තියෙන මේ තියෙන ඒ මයික්‍රෝ පින් එකට C එක ප්ලග් කරලා තමයි අපිට C එක යූස් කරන්න පුළුවන්. මේ ෆෝන් වලට වැඩ කරනවා. ගොඩක් ඒවට කියන බ්‍රෑන්ඩඩ් ඒවට වැඩ කරනවා. Samsung වගේ ඒවට වැඩ කරනවා මේ ටූල් එක. එතකොට ඒවටත් දාන්න ඕනි ඇප් එකක් නැත්නම් කම්පියුටර් නම් software එකක් දාන්න තියෙනවා. අපි software ගැන බලමු. මේ තියෙන්නේ ඒ software එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා මේ Hive කියලා software එක. ඊට පස්සේ මේ ඕගොල්ලන්ට ඒකේ software එක open කළාම මෙන්න මේ වගේ තමයි පේන්නන්නේ. මේ තියෙන එතකොට Hive කියලා. ඊට පස්සේ මම මෙතන plug කරනවා. plug කළාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඊටු ටික මොකද්ද වෙන්නේ කියලා. ප්ලග් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවනේ මගේ ලැප්ටොප් එක මොන වගේද කියලා. ඉතින් ඒ විදිහට ප්ලග් කරන්න පුළුවන්. එතකොට මෙතන ලයිට් එක පෙන්නනවා. මේ ලයිට් එක පත් වෙනවා මේකේ ආදාළ විදියට. එතකොට අපි ඕපන් කරමු. ඩිවයිස් එක සිලෙක්ට් කරන්න දෙනවා මෙතනින්. ඕපන් ඩිවයිස් දීලා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. කැමරා කියන එක තමයි මම දෙන්නේ. ඒක දීලා ඕපන් කළාන් පස්සේ සාමාන්‍ය විදියට ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙයා ගන්නවා මේකේ කැමරාව. මම පොඩ්ඩක් මේක මේ වගේ ඩිවයිස් එකක් තියන්නම් තියෙන්නේ. ඩිවයිස් එක එතකොට මෙතනින් අපිට zoom out zoom in කරගන්න පුළුවන්. හරිද? ඔයාලට පේනවා කොච්චර විශාල වෙනවා පේනවද කියලා. දැන් මම ඇඟිල්ල මේ තියන්නේ. ඇඟිල්ලෙත් කුණු ඇති. ඇඟිල්ල සාපේක්ෂව කොච්චර විශාල වෙනවා පේනවද කියලා. හරිද? ඉතින් මම මේකේ වීඩියෝස් එකක් ඔයගන්ට ගේන්න. මේ දේ තමයි තියෙන්නේ. එතකොට මේක ඔයාලට මෙතනින් ෆොටෝස් කැප්චර් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. හරි ඕක තමයි වීඩියෝ එක. එතකොට මේක සාමාන්‍යයෙන් දැන්ටත් මම හිතන්නේ මේක ගන්න තියෙනවා. මේකේ තව චුට්ටක් කියනවා නම් මේකෙන් මේ උඩ පල්ලහට කරන්න පුළුවන් මේක. ඒ පැත්තෙන් නෙමෙයි. මේ පැත්තෙන් මේ මොබ් එකක් තියෙනවා. ඒකනොත් මේක උඩ පල්ලහ කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනිනුත් ආපහු zoom in zoom out කරන්න පුළුවන්. හරි. එතකොට ඒකෙන් තමයි details අපිට add වෙන්නේ. හරි මේක කන්ටිනියස් වීඩියෝ එකක් විතර ගෙනාවේ. මේ මම වැඩි එඩිට් කරන්නත් කැමති නැහැ. ඒ නිසා සමහර ඒවා පොඩ්ඩක් රැවුල එහෙම පොඩ්ඩක් සමීප දසුන් එහෙම තියෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. හරි එතකොට මේ උගන්න මම තව වීඩියෝස් ගේන්නම්. channel එක subscribe කරලා තියන්න. අපි ටෙකින් soft එක ඉතින් ගිහින් මේකේ වීඩියෝස් මම ටික තුනක් ගේනවා. උගන්න quality බලා ගන්න. එතකොට මේකේ මම link එක දාන්නම් කොහොමද මේ ඒ software එක download කරගන්න කියලා. ඒක මම
මේගොල්ලන් QR කෝඩ් දැක්කනවා දැන් මම QR කෝඩ් ගන්න නැහැ මොකද මම කොරෝනා කාලේ තමයි මේක බයි කළේ හැබැයි ඔයගොල්ලෝ මම ලින්ක් එක දාලා තියන්න පුළුවන් මේ device එක කාගාවාරි second hand එක ගන්නවා නම් ඒ අයට මේ පුළුවන් විදියට මම නිකන් ඒගොල්ලෝ වෙබ්සයිට් එක පෙන්නන්න මේ තියෙන ඒගොල්ලෝ වෙබ්සයිට් එක මේ URL එක සමහරලාට මේකට එකපාර යන්න දෙන්නේ නැහැ මොකද මේ ඒකේ අර පොඩ්ඩක් වෙනම software එකක් නිසා මේ Windows එකෙන් පොඩ්ඩක් රිජෙක්ට් කරනවා browser එකකින් එහෙම හැබැයි අපි මම ලින්ක් එක දාලා තියෙනවා පල්ලෙහෙන් ඒකෙන් ගිහිලා ඔයගොල්ලන්ට ඒක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඒකේ Mac OS වලටයි Windows වලටයි අපෝ එක එකකට version විදියට තියෙනවා හොඳ ප්‍රොඩක්ට් එකක් මම මේකේ වීඩියෝස් ටිකක් ගන්න හරි thank you ඊළඟ සබස්ක්‍රයිබ් කරලා ඉන්න අපි Techinsoft එකකින් මම කියන මංජුල එතකොට අපේ තව channel එකක් තියෙනවා මම ඒව විස්තර දෙන්න හරි ගිලෙන්න bye